දුටුගැමුණු රජතුමා කියලා කියන්නේ ශ්‍රී ලංකා රාජාවලියේ සුවිශේෂී ස්ථානයක් වෙන් කරගත් තුන් සිංහලයම එකම කොඩියක් යටතේ එක්සේසත් කළ ශ්‍රේෂ්ඨ නරපතියෙක්. ක්‍රිස්තුපූර්ව දෙවැනි සියවස ආරම්භයේදී අනුරාධපුරය යටත් කරගෙන අනුරාධපුරය අගනගරය කරගනිමින් ශ්‍රී ලංකාව මුළුමනින්ම වගේ පාලනයට නතුව තිබුණේ විදේශ සොළි ආක්‍රමණයකයෙකු වන එළාර රජතුමා යටතේ. මීට සමකාලීනව රුහුණ මාගම්පත්තුවේ කුඩා ප්‍රදේශයක කාවන්තිස්ස රජතුමා විසින් ප්‍රාදේශීය පාලනයක් ගෙන යමින් තිබුණා. ශ්‍රී ලංකා භූමිය යළිත් එක්සේසත් කිරීමේ භාරදූර කර්තව්‍යයට අවශ්‍ය පසුබිම සකස් කිරීමට කාවන්තිස්ස රජතුමාට අවශ්‍යතාවයක් තිබුණා. කාවන්තිස්ස රජතුමා විහාර මහාදේවියව සරණ පාවා ගැනීමෙන් බොහෝ කාලයකට පසුව ඔවුන් දෙදෙනාගේ පළමු දරුවා ලෙසින් දුටුගැමුණු රජතුමා විහාර මහාදේවියගේ කුස පිරිසිඳ ගැනීම සිද්ධ වෙනවා. එහා බැඳුණු අපූරු කතන්දරයක් තියෙනවා. මේ විහාර මහාදේවිය නිරතුරුව එක්තරා පන්සලකට යන්න පුරුදු වෙලා හිටියා. මේ පන්සල රාජමාලිගාව ආසන්නයේ තිබූ එකක් බව තමයි සඳහන් වෙලා තියෙන්නේ. විවාහ වී වසර කිහිපයක් යනතුරු දරුවෙකු නොමැති නිසා කනස්සල්ලෙන් සිටි බිසව මේ පන්සලේ නායක හාමුදුරුවන්ට තම ගැටලුව ඉදිරිපත් කරනවා. මේ අවස්ථාවේදී පන්සලේ එක් සාමණේර හිමිනම ගිලන් වී අසාධ්‍ය තත්ත්වයේ පසු වෙනවා. මරණාසන්නව සිටින මේ හිමිනමට තම කුස පිළිසිඳ ගැනීමට ආරාධනා කරන ලෙසට ඉල්ලීමක් කිරීමට නායක ස්වාමින් වහන්සේ විසින් විහාර මහාදේවියට සැලකර සිටිනවා. පළමු අවස්ථාවේදී එම ඉල්ලීම පිළි නොගත්තත් නැවත නැවතත් විහාර මහාදේවියගේ ඉල්ලීම මත එම සාමණේර හිමිනම විහාර මහාදේවියගේ කුස පිළිසිඳ ගැනීමේ සිත එකතු කරගෙන අපවත් වෙනවා. ඒ අනුව විහාර මහාදේවියගේ කුස පින්වන්ත කුමාරයෙකු පිළිසිඳ ගැනීම සිද්ධ වෙනවා. දසමාසයක් ගෙවුණු පසු මේ පින්වන්ත කුමාරයා මෙලොව එළිය දකින අතර දුටුගැමුණු කුමාරයා උපදින දවසේම කඩොල්ලතත් ඉපදීම සිදු වුණ බවට මූලාශ්‍රවල සඳහන් වෙනවා. කෙසේ හෝ කාලය ගෙවී යන අතර දුටුගැමුණු කුමාරයා කුඩා කල සිටම මේ ශ්‍රී ලංකා දේශය ද්‍රවිඩ පාලනයෙන් මුදවා ගැනීමට ආශාවෙන් බලා සිටිනවා. නමුත් දුටුගැමුණු කුමාරයා තවමත් එයට සූදානම් නැති බව පවසන කාවන්තිස්ස පියා යුද්ධයකට දැම්ම නොයන ලෙස ඔහුට තහංචි පනවනවා. මේ නිසා දුටුගැමුණු කුමාරයා ඉන්නේ කෝපයෙන්. විහාර මහාදේවිය දිනක් තම පුතුන් දෙදෙනා වන ගැමුණු කුමාරයාට සහ තිස්ස කුමාරයාට බත් කැවීම සිදු කරනවා. බත් ගුලි 3ක් හදලා ඕන් දෙදෙනා පොරොන්දු 3කට එකඟ කර ගැනීමට විහාර මහාදේවිය උත්සාහ කරනවා. පළමු පොරොන්දුව වන්නේ සහෝදරයන් දෙදෙනා අතර කිසිම දිනක කිසිදු හේතුවක් මත කිසිදු ගැටුමක් ඇති කර නොගන්නා ලෙසටයි. දෙවන හේතුව සංඝයා වහන්සේට නොදී කවදාවත් ආහාරයක් අනුභව කරන්න එපා කියලා. මේ කාරණා දෙකටම තිස්ස කුමාරයා ගැමුණු කුමාරයා එකසේ එකඟ වෙනවා. විහාර මහාදේවියගේ තුන්වන ඉල්ලීම වන්නේ ද්‍රවිඩයන් සමග කිසිදා යුද්ධයකට නොයන බව ලෙසටයි. තම කෝපය ඉහවා යන දුටුගැමුණු කුමාරයා එවලේම එම ස්ථානෙන් ඉවත් වන අතර පසුව කුමාරයා සොයා යන විහාර මහාදේවියට දැකෙන ලැබෙන්නේ විශාල යහනාවක වකුටු වී නිදාගෙන සිටින තම පුත් කුමාරයාවයි. මෙච්චර විශාල යහනක මේ වගේ වකුටු වී නිදාගන්නේ ඇයි පුතේ කියලා විහාර මහාදේවිය විමසා සිටින්නට ඇති. උතුරින් හැඩි දෙමළු දකුණින් ගුළුම් හොද මා අතපය දිගහරින්නේ කෙසේද මෑණියනි කියා දුටුගැමුණු රජතුමා ඇයට පිළිතුරු ලබා දෙන්නේ නැති. රජු සමග යුද්ධයකට යෑම වළක්වාලන තම පියාගේ තීරණය අභියෝගයට ලක් කරන දුටුගැමුණු රජතුමා දිනක් කාන්තා ආභරණ සහ ඇඳුම් ආයිත්තම් තම පියා වෙත යැවීම සිද්ධ වෙනවා. එයින් උරණ වන කාවන්තිස්ස පියා දුටුගැමුණු රජු සමග ගැටුමක් ඇතිවන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ගැමුණු කුමාරයා මාලිගාව හැරදා කොත්මලේ ප්‍රදේශයට පිටත් වී යනවා.
මේ යන අතරමඟ එක් සුවිශේෂී සිදුවීමක් වෙනවා. ගමන් මහන්සිය නිසා ගැමුණු කුමාරයා සිටින්නේ ඊටාම බඩගින්නේ. ඒ වගේම පිපාසයකින්. එක් කුඩා පැල්පතක් දකින ගැමුණු කුමාරයා එයට ඇතුල් වී කැමට යමක් තිබෙනවාදැයි විමසා සිටිනවා. එහි වෙසෙන්නේ වයසක කාන්තාවක්. ඇය එවෙලෙම බත් මුට්ටියෙන් බාපු බත් මිටක් මේ කුමාරයාට ගෙනත් දෙනවා. එය ඊටමත් උණුසුම්. එය කනකොට දුටුගැමුණු කුමාරයා කරන්නේ තනින් තනින් කන එක. මේ දෙස බලා සිටින වයසක මිත්තණිය පවසා සිටිනවා ඔබත් කොල්ලෝ හරියට බත් එක කන්නේ ගැමුණු කුමාරයා යුද්ධ කරනවා වගේ කියලා. මිත්තණියගේ මේ ප්‍රකාශයෙන් ගැමුණු කුමාරයා පාඩම් රසක් ඉගෙන ගන්නවා. සටනට යාමට සුදුසු වේලාව තම පියාණන් පැවසූ පරිදි මේ අවස්ථාව නොවන බවත් හොඳින් සංවිධානය වී සතුරා පරාද කිරීමට දුටුගැමුණු රජු තරයේ සිතට ගන්නවා. කොත්මලේ ප්‍රදේශයට වී කුඹුරු වැඩ කරමින් ගොවිතැන් බත් කරගනිමින් ගැමුණු කුමාරයා කල් ගෙවනවා. මේ අතර ඉලාර පරාජය කිරීමට අවශ්‍ය යුද පසුබිම සකස් කරන කාවන්තිස්ස රජතුමා දසමහා යෝධයන් යටතේ සේනා සංවිධානය කිරීම සිදු කරනවා. මේ දසමහා යෝධයන් පසු කාලීනව දුටුගැමුණු කුමාරයාගේ විජයග්‍රහණයේ ප්‍රමුඛතම කොටස්කරුවන් බවට පත් වෙනවා. වසර 44ක රාජ්‍ය කාලයකින් පසු කාවන්තිස්ස රජු මිය යනවා. තිස්ස කුමාරයා විහාර මහාදේවයාත් කඩොල් ඇතත් රැගෙන දිගමඩුල්ලට යන අතර රුහුණු දේශයට යලි පැමිණෙන දුටුගැමුණු කුමාරයා විහාර මහාදේවිය සහ කඩොල්ලතාගේ අයිතිය ලබා ගැනීමට තිස්ස කුමාරයා සමග සටනකට මුලපිරීමට සැරසෙනවා. නමුත් යුදගනාව ප්‍රදේශයේදී මහා සංඝරත්නයේ මැදිහත් වීමෙන් මෙම සටන නතර වෙනවා. යලිත් දේශයේ අභිමානය වෙනුවෙන් සමගිවන ගාමිණී සහ තිස්ස සොහොයුරන් විසින් ශ්‍රී ලංකාව ද්‍රවිඩ පාලනයෙන් මුදවා ගැනීමේ මහා විජයග්‍රහණය ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සංවිධානය කරනවා. මහවැලිගඟ තරණය කරමින් දසමහා යෝධයන් ප්‍රමුඛ දුටුගැමුණු රජුගේ සේනාව එළාර රජුගේ බලකොටු එකින් එක බිඳ දමමින් ඉදිරියට පැමිණෙනවා. අවසාන මහා සංග්‍රාමය සිදුවන්නේ විජිතපුර බලකොටු භූමියේදී. ඉමහත් පරිශ්‍රමයක් යොදා කඩොල්ලතා මේ විජිතපුර ප්‍රධාන දොරටුව බිඳ දමනවා. අනතුරුව දුටුගැමුණු රජුත් එළාර රජුත් මොහොනට මොහොන තම මංගල ඇතුම් පිට නැගී තෝමර වලින් දොන්න සටනක් සිදු කරනවා. මේ සටනින් එළාර රජු මිය යන අතර දුටුගැමුණු රජු ජයග්‍රහණය කරනවා. 44 වසරක එළාර පාලනය නිමා කරමින් අනුරාධපුර රාජධානියේ රාජ්‍යත්වයට පත්වන දුටුගැමුණු රජතුමා තුන් සිංහලයේම එක්සේසත් කරමින් ඒකීය ශ්‍රී ලංකාවක් ගොඩනගනවා. අනතුරුව බෞද්ධ ආගමේ පුනරුදය උදෙසා බොහෝ විශාල කරදරයන් සිදු කරන දුටුගැමුණු රජතුමාගේ රුවන්වැලි මහා සෑය, මිරිසවැටිය සහ ලෝවා මහපා යන විශ්මිත නිර්මාණවල ජීවමාන සාක්ෂි අදටත් ලක්දරන මත දැකිය හැකියි. දුටුගැමුණු රජතුමාගේ දේවිය පිළිබඳ විවිධ කතන්දර පවතින අතර ඇතැම් මූලාශ්‍රවල සඳහන් වන්නේ කොත්මලේ සැඟව සිටි කාලයේදී එම කොත්මලේ සිටි ගැමිතරුණියක් වන රන්මැණිකා සමග දුටුගැමුණු රජු විවාහ වූ බවයි. තවත් මූලාශ්‍රවල සඳහන් වෙනවා දුටුගැමුණු රජු රුවන්වැලි මහා සෑයට මල් පිදීමට නාග කන්‍යාවක් සමග පෙමින් බැඳුණු බවත් එහි ප්‍රතිඵලයක් ලෙස නාගයෙකු දෂ්ට කිරීමෙන් දුටුගැමුණු රජු මිය ගිය බවත්. දුටුගැමුණු රජුගේ පුතා සාලිය කුමාරයා වන අතර සැඩොල් තරුණියක් වන අශෝකමාලා සමග විවාහ වීම නිසා ඔහුට රජකම නොලැබුණු බව ඉතිහාසය සඳහන් කරනවා. කෙසේ නමුත් දුටුගැමුණු රජුගේ ශ්‍රේෂ්ඨ නාමය තවත් සියවස් ගණනාවක් මුළුල්ලේම ශ්‍රී ලංකාවේ ඉතිහාස පොත් රන් අකුරින් සන්නාමනය කරන බව අප සියලු දෙනාටම පැහැදිලි.